Hello guys, welcome to my YouTube channel and have a nice day all of you. ඔන්න ඉතින් අද අපි යනවා බුක් ෆෙයාර් එක පැත්තට රමක් දාලා එන්න. මම අද යන්නේ මගේ යුනිකේ යාළුවෝ තුන්දෙනෙක් එක්ක. අපේ ගෙවල් පැත්තේ මේ යාළුවෝ තුන්දෙනෙක්. හරි. අපි ඉතින් අද ගිහින් බලමු අපි මොනවද බුක් ෆෙයාර් එකෙන් අරගන්නේ, මොනවද බලන්නේ එහෙම කියලා. හැම අවුරුද්දකම සාහිත්‍ය මාසෙදී කියන්නේ සැප්තැම්බර් මාසෙදී BMICH පරිශ්‍රයේ මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් අපිත් පුළුවන් හැම අවුරුද්දකම යනවා. ගිය අවුරුද්දේ නම් යන්න බැරි වුණා. ඊට එපිට අවුරුද්දේ අපි කොළඹ යුනිවර්සිටි එකේ කෝස් එකක් කරගෙන හිටපු කාලයක් නිසා අපිට ලේසියෙන්ම ඔන්න ඒ අවුරුද්දේ යන්න පුළුවන් වුණා. හරි. අද අපි කොට්ටාවෙන් තමයි අපේ ගමන පටන් ගත්තේ. කොට්ටාවෙන් අපි උදෙන්ම ඇවිල්ලා පැයක ගමනකින් පස්සේ තුම්මුල්ල හන්දියට ආවා. ඉතින් එතන ඉඳන් පොඩි වෙලාවක් බස් එකේ ඇවිල්ලා අපි BMICH එකට ආවා 9:10 විතර වගේ වෙද්දි. BMICH එකටත් ආවේ හුඟ කාලෙකින් අන්තිමට ආවේ ගිය අවුරුද්දේ ජුලයි වල මම කරපු ඩිප්ලෝමා එක තිබ්බ කන්වොකේෂන් එකකට. හරි. අපි දැන් ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ දේවල්ද අද අපිට ගන්න තියෙන්නේ කියලා. අපි මුලින්ම එන්ට්‍රන්ස් එකෙන් ටිකට්ස් ගත්තා. ඉතින් හැම අවුරුද්දකම වගේ මේ පාර ටිකට් එකත් රුපියල් 20ක් විතරයි වෙන්නේ. අපි මේ ළඟ ඉඳලා මෙහෙම ආවට මේ බුක් ෆෙයාර් එකට ගොඩාක් දුර ඉඳන් එන කට්ටියත් ඉන්නා කියලා අපිට ගියාට පස්සේ තේරුණා. සමහර කට්ටිය සූට් කේස් පවා අරගෙන ඇවිල්ලා තියෙනවා පොත් අරගෙන යන්න. හරි අපි බලමු ඉතින් දැන් ඇවිදලා. කොහේ ගියත් ඉතින් කම එක නම් අමතක කරන්න බෑනේ. අපි ඉතින් පොත් බල බල ඇවිදින ගමන් එක එක ඒවා අතරමැදි කෑවා. අපි ගිහිල්ලා ලස්සන පොත් බැලුවා. ඒත් අපි ගත්තේ නම් අපි නෙමෙයි මගේ යාළුවෙක් මෙන්න මේ පොත විතරයි ගත්තේ. මේ තියෙන මම එතනදී එක්ස්පීරියන්ස් කරපු අලුත් වැඩක්. මේ තියෙන ජාතික රූප වාහිනියෙන් BMICH පරිශ්‍රය දාලා තියෙන ඩබින් යුනිට් එක. ඉතින් මේකට ගිහිල්ලා අපිට එයාලා දාන ඉංග්‍රීසි කාටුන් එකට ඩබ් කරලා එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. ඉතින් අපි ඒකටත් ගියා. හරි අපි ඇවිදලා අපිට ඕන කරන දේවල් අරගෙන අන්තිම රයිස් කොෆි එකකුත් බීලා ගෙදර එන්න පිටත් වුණා. මේ නම් මං ගේ ලං වෙලා ඉන්නේ. වීඩියෝස් මුකුත් අන්තිමට ගන්න බැරි වුණා. මොකද පුදුම මහන්සියකින් ගෙදර ආවේ ගත්තු පොත් ඒවා ඔක්කොම උස්සගෙන වෙනම බෑග් එකකට දාගෙන හරිම මහන්සියෙන් තමයි ගෙදර ආවේ. ඉතින් මෙන්න මේ වගේ අයිටම්ස් ටිකක් තමයි මම ගත්තේ. මේ පාර කියවන්න පොත් නම් ලොකුවට ගත්තේ නැහැ. අදට ගිහින් එන්නම්. Thank you for watching.